මේ channel එකේ දාන අවසාන reaction video ආයි මේ channel එකේ reaction video දාන්නේ ඒ අය කියලා අපි මේ වීඩියෝ එක අන්තිමට කියන්න අපි නේ මම අර තනි පුද්ගලයන් බව් අතර නෑ මම අර බලන්න යන්නේ අලුත් නෙවෙයි පරණයි හරිද ඩවුට් ප්‍රොඩක්ෂන් ලා වීඩියෝ එක බලලා නෑ මම ඊට කලින් එක වීඩියෝ එකක් මට නිකන් උඩ යනකොට FB එකකින් දැක්කේ thumbnail එක ඊට පස්සේ මම ආව හොයාගෙන සොයන්න යන හම්බ වෙලාගේ හොයාගෙන ආවා ඉතින් කතාවේ මම තන් subscribe කරලා තියාගන්න ජොකෙක් නේ ඉන්නේ අම්මෝ මේක තමයි ගමේ කොල්ලොන්ව හුරතල් කරන්නේ ඌ තමයි කොටිම්ම කිව්වොත් ගමේ ඉන්න රාජකීය කොළුඩ ඇල්ලක කොටිම් රාජුවොත් ගමේ චොකෙක් නැති වුණත් කොල්ලෙක්ට කරදරයක් වුණත් කොක්කු ජොරා ඉතින් ඒකට වග කියන්න ඕනේ අපි බලමු මේ කොළුකාරයා මොකද්ද කරන්න කියලා කොල්ලු කාරයා කියලා මං ඉතින් මූ කියලා බං එක්වත් නෑ හොයා ගන්න ඕනේ බං අයියා කොහොමද? ඇයි මොකද? ඔයාව දකින්නත් දැන් නෑනේ. මේ දවස්වල ඉතින් වැඩ වැඩිනේ. අර අපේ ගෙවල් ළඟ වැඩ වගේක් තිබ්බා. යාළුවෙකුගේ ගෙදරකටත් ගියා. බඩු වගේක් තිබ්බා අරන් ඉන්නා. ඒක තමා මට නැතුණාට පස්සේ මේ ඉසු so much. අනේ මේ මන්නම් ඕවට ආස නැහැ හරිද? දැම්ම කිව්වා. මේ මොකද කියන්නේ? රෑට සඳපානේ. ඕකල ගහන්නේ. මේ රෑට සදපානේ යා ගාව කන් දෙන්නෙන්නේ කියන්නේ ඕක රෝල් කරලා ගහගන්න එපා අපි ටයිටල් එක අවතුරා අනුස්සකමට රිද්දිස්සුවම නිකන් ණයට එන්න එපා හරිද? හරි පැටියෝ මමනේ. අනේ මේ නංගි මං කිව්වා තමයි ඔයාට දැන් නාන තියට මඩවලක් හරි කමන්නේ නැහැ කියලා. එහෙම කියලා මම මේ දකින්නක නැටිච්චොත් එක පාරේ ඉන්න මං එහෙම යන්නේ නැහැ. හරිද? අනික නංගි මං දුක්ක වටේලා කියන්නේ මාස කොල්ලන්ට කමක් නෑ. sometime මං ආසත් කෙල්ලොන්ට. but after තුන සමනම් මරු. ඒත් වගේ looks නම් මරු. ඒ නිසා මං දැන් ආස ඔයා ලුක්ස් බලන්න එපා අක්කි ඕල්ඩ් වෙනකොට ලුක්ස් යනවා කෝ එන්න. මගේ අතතරපන් ගෑණි අනේ ඉන්නේ. මං කිව්වල ගෑණි මං ආස කොල්ලන්ට අපිට තේරෙන්නේ නැද්ද? දොක්කු බහත් දැම්මා මම මොකෙන් හරි සංගීලන්නේ ඒ කැමරා ඇන්ගල් එක දොක්කු ගන්නවා කියලා මාරු ගන්න පුළුවන් මොකද ඉතර ඉන්න දවසේ තාත්තේ ඉන්න නෑනේ මේ ගෑනුවෙක් අම්මා බා මේ මොකද අම්මෝ මේකේ සයිස් එක දැකෝ අපේ ගෑණිගේ නැත්තම් ගෑණිගේ අම්මගේද කමන්නේ හොදලා නෑ තපන් කරන්න දෙයක් මේක පහයි පහම තෙතයි බායි පාම තෙතයි දුවත් බලන්න ඌ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා යකෝ ජොකාමල්ල විනාඩියක් නෑනේ මොකද ජොකා ඉස්සු එක පුබුදුරන් නෙමෙයි නෝනි හොඳ වැඩ ඊයෝ අවුල් බරින්ක ජොකුස්සන්න දැන් බරි කනාතෝව කොනතෝ යාගන කන දෙනගන්න ඕ නේද ජොකුස්සන්න ඉන්නේ
මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? තියපන් ජොකා. ජොකා තියපන්. යකෝ මාසේ පඩි ඉවරනේ. ජොක්කු අරගෙන මේක හරි වැඩක් වුණානේ. මේ ජොක්කු ආගේද කමන්නේ නෑ මේ ජොක්කු අදිනම් මගේ මම අරන් යන්නම් ඈ ඒ යකෝ ඕක තියලා බලයන් බං. අතේ සත පහක් නෑ ජොක්කු අරගෙනම. යකෝ ගෙදර කන්නවත් සල්ලි නෑ. දැන් ඔය ජොක්කු කීවෙනි අරගෙන. ජොකාද? මේ අපේ එකකට ජොක්කු විතරයි තිබ්බේ ඉස්සර. ඊළඟ බලන්න තුම ජොක්කු හතරක් පහක් ගනි මං එන්න අරන් යන්න ඔය යන්න මේ ගත්තා මේ මරු ජොකා ඈ thumbnail එකේ පාට එක දැන්න චෙක් උනේ. ආවෙලා බම් තින්නේ මේ කර්ම ජීවිතේ. එකක් දාපු කාලයක් මතක නෑ. එකක් දාන්න තිබ්බනම් අම්මා පොඩි කොල්ලෙක් ඉන්නවා මරු කොතුරේ ගොදුර ගන්න තිබ්බනා දැහැ ගන්න හදන්නේ. කතර බලන්න ඕනේ පායනවා. ගොදුර දැහැ ගන්න හදන්නේ. කල්ලේ කුකුල්ල අවුලේ එපා වෙලා තියෙන්නේ අයියේ. ජොබ් එකකට ඉන්ටර්වයුව දැම්මා. ඒක ආවෙත් නෑ. අන්තිමට ෂොට් එකක් දාපු කාලයක් මතකත් නෑ. ෂොට් එකක් දාන්න තිබ්බනම් ටිකක්ද දාන්න ඕනේ මල්ලන් ගෙනාපු කාලක් තිබ්බ කැලේ හරිද කැලේ කැමති නම් ගිහලා ෂොට් එකක් දාමු පොල් තෙල් එමුනේද ගෙනාපු මොකටද පොල් තෙල්? නෑ බං ගෙනාපු පිටර වගේක් තිබ්බා අපිට බයිට් එකට ගන්න තිබ්බ බැදගෙන ඒක වරෙන් ගැන පොට්ටක් අර පෙතදී අද නම් පැඤ්ඤක ගාට මූ ගහයි වගේ. රාතිය නියම් බරු ටික අයියේ කෝ බිත්තර? පොඩ්ඩක් කිනුවලි පිට දානකම බිත්තර දුන්නෙත් නෑ, ෂොට් එක දුන්නෙත් නෑ අම්මෝ. මුල එපා වෙලා ගියේ. මරසිනේ චුට්ටක් කියන්නේ හලෝ ගයිස් මොකද වෙන්නේ? ආයේ ලස්සනම කොල්ලා ආවා. මේ බලන්න ඉතින් මේ වැස්ස වෙලා ඔයාලා වෙනමයි මේ ආවේ. මම කඩියක් යට්ට පොඩ්ඩක් ආවා. වහිනානේ ගයිස්. එළිය ඉන්න බෑනේ. මේ බලන්න කිසල් ගිනි. ඉතින් බලන්න ගයිස්. අර වැරදි ගෙනා ඉස්සර කෙරිසල් ගෙඩිය අල්ලලා පෙන්නන්නේ. උඹලා ගන්න එපා. මං ගන්නම්. මම තාම මේකේ ලස්සනම කොල්ලා. හරිද? දැන් කවුරුත් මගේ වීඩියෝ එකට මෙන්ෂන් කරලා තිබ්බේ නෑ මාව. හරිද? මං ආයි කියනවා මං තාම මේකේ ලස්සනම කොල්ලා. වැඩක්ද අයියෝ මාමේ ඔයා ලයිව් එක කෑවනේ. මං තාම මේකේ ලස්සනම කොල්ලා. මං අහගෙන මේ ඉඳන් එද්දි මට ඇහුණා කොල්ලෝ එමත් සෑන් ඉන්බොක්ස් එනවලුනේ අම්මෝ ඔව්වනේ කොල්ලෝ පිරීලා මාර කරදරේ අවයවමනේ වන්නේ අවයව අම්මෝ එක ජාතිය වෙතිනේ වැස්සත් එක්ක මේ ඉදහන් කොල්ලෝ මං ඇතුළේ අපි කතා කරමු ඕක ගැන ඔව් මාමේ මාමට කියන්න ඌ කොල්ලෝ ඌමේ ඉඳපන් යකෝ ඔය වගේ පූජනීය දේවල් මේ වගේ දින උදාක් ඉස්ස කතා කරන්න හොඳ නැහැ මගේ බෝඩිම තියෙන මෙතනින් එහා පැත්තේ අපි දෙන්න හොඳ මේ වැස්ස වෙලාවේ රස්නේ ප්ලේන් ටිකක් ගන්න ගම හොඳ කයියක් ගමු වරෙන් කො යන්න මගේ එක්ක වරි රස්නේ වෙලාවේ පේන්ටියක් ගාන ගම. වාඩිලා ඇඳේ අන්තේ උත් හදන්න මේ මාමේ බෝඩිමද දැනගන්න නම් ගොඩාක් විස්තර තියෙනවා මට ඔයගේ අපි පොට්ටක් ෂර්ට් එකකින් බුරුල් කරලා තාඩියයිනේ අපි දැන් කොල්ලෝ කයිය පටෙන් ගමු ඒ කිව්වේ මාමේ කයිය පටන් ගමු මේ. කයිය පටින් ගමු. ඒ කිව්වේ කොල්ලෝ ඒක නෑ පොඩ්ඩක් අවුල් ටිකක් අර හැංගීම් කරන ඩවුට් ජුවා ක්‍රේසි මචන් ඈ. අපි මේ විදිහට තව වීඩියෝ දෙකක් තුනක් බලමු. ඒක දාන්නේ මේ channel එකේ. මම කොහොමද මේ channel එකේ රියැක්ට් වීඩියෝ කරන්නේ නැහැ කියලා. ඒකට අපි අදම අලුත් channel එකක්. මේ ඉතින් SLD සර් සර් නෙමෙයි මට SLD සර් මොකක් හරි නමක් දාලා තියෙන හරිද? දැන් මේක YouTube එකේ ඔය අවුන වීඩියෝ ටිකක් ගන්න මේකේ හරිද? මේ වීඩියෝ එක දාන්නේ මේකේ ඔය බලන එකේ. නැත්නම් මේක දායි දන්නෙත් නැහැ ඒකේ මොකේ දායි. මේ channel එකේ ඊළඟ තව වීඩියෝ එකක් විතර බල කරලා දැම්ම දානවා. අලුත් එකට. අලුත් එක subscribe කරලා දාන්න මේ දින් අන්තිම වෙනකම් බලන්න හැමෝම 10 15ක් අය අන්තිම වෙනකම් බලන්න. ඒ 10 15 subscribe කරලා ඒ ඇති.